හරි ඊට පස්සේ ඔන්න ඔයාලට හම්බ වෙනවා මේ බ්‍රහස්පතින්දා උදේ 8ට. හොඳට වෙලාව මතක තියාගන්න කවද්ද මේ බ්‍රහස්පතින්දා උදේ 8ට දානවා ලොකු සෙමින එකක් නෙමෙයි නමුත් ටිකක් ලොකු සෙමින එකක්. අර දෙවිලා කරනවා විභාග ලඟ වුණාම කර කදිම සෙමින එක නෙමෙයි. කියන්නේ තදි සෙමින තුනක් හම්බ වෙනවා. ඕනබල් විභාග ලඟ වෙලා තදි සෙමින තුනක් දානවා. ලංකාවේ වැරැන්දම සෙමින තුන දානවා ඕනබල් ලඟ. ඒකට ආසන්නව තියෙන පොඩි ට්‍රයල් සෙමින එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 10ක් තමයි කරන්න හිතන්නේ. සාමාන්‍යයෙන් පැය 12ක් වේවි ගන්න. මොකද පැය 10ක් තමයි මගේ බලාපොරොත්තු. ලොකුම සෙමින එකේ ගාන ඉස්පරක කරන්නේ. පැය 10 සෙමින එකක් තියෙනවා. ඔන්න මේ බ්‍රහස්පතින්දා. හරිද? මේ බ්‍රහස්පතින්දා උදේ 8ට. එතකොට දැන් මේ පාඩම් ටික විශේෂයෙන් මම එදා සෙමින එකේදී ගන්න පැය 10 ලොකු සෙමින එකේදී මුළු ජෛව ලෝකේ පාඩමම ඒ කියන්නේ විශේෂයෙන් බයෝ කොටස් වලට හැන්දෙනවා. මම මේ සෙමින එක විශේෂයෙන් නම් කරන්නේ ජීව විද්‍යාව සම්බන්ධ කරලා. හරිද? හිතමු අවසාන වෙලාව 11 බයෝ ටික කරලා දාන්න කයියට මොකද උපරිම කරනවා. ඒ කියන්නේ උපරිම කරනවා අංශ හැම අංශ මාත්‍රයක්ම කරන්න විතරයි. හරිද? මේ කොටස කියන්නේ විභාගයට හැම අක්ෂර මූලයක් නෑ දාන්න. සෙමින එකට කරලා දෙනවා. අපි 10 වසරේ පළවෙනි බයෝ පාඩම නම් ගත්තාම අර දැනට කරපු නැති බයෝ පාඩම් වලට මූලිකත්වය. කරපු ටිකක් වෙලාව ඉතුරු තව පැය 10 ඉතුරු අමතක. මරි පැය 10 ඇතුළත කරන්න පුළුවන් උපරිම. මගේ මහන්සි වෙනවා උපරිම. පැය 10 ඇතුළත කරන්න පුළුවන් උපරිම මම කරලා දෙනවා. වංචා පහකට නොවිදන්නවත් වංචා දාගදරින් නෑ. බොරුවක් කරන්න පුළුවන් උපරිම මම මහන්සි. ඒ පැය 10 ඇතුළත පළවෙනි විශේෂයෙන් මම කොටු කරපු පාඩම්. මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ජෛව ගෝලය රෙජනරලය ප්‍රවේණි පාඩම් නැතිකොට අධි පාඩම් ප්‍රවේණි ඊට තව බයෝ පාඩම් කරනවා මේක බයෝ ටික ඉවරුනොත් බැරි වෙලා ප්‍රවස්තිකී තාසේරීනි පාඩම් අනේ ඒ ටිකට පැනලු අදන් ඔය ටික තමයි එදාට මේ විශේෂයෙන්ම බයෝ පාඩම් එක 10 වසරේ බයෝ පාඩම් එක සහ 11 වසරේ බයෝ පාඩම් වුණා කරලා දෙන්න තමයි හදන්නේ හරි ඔන්න ඕකේ දාන්න නම් දිනේ ලියාගෙන මතක ඇතුව තියාගන්න බ්‍රහස්පතින්දා උදේ 8 ටික හවස 6 වෙනකම් හවස 7 වෙනකම් තමයි ඩායරෙක්ට් පැය 11ක් දාන්න. රෑ 7 හෝ 6 වෙනකම් උදේ 8 ටික රෑ 7 හෝ 6 වෙනකම්